බං මොකෝ වෙන්නේ ඉතින්? මුකුත් නෑ බං. වැස්සක් හින්දා මේ මුකුත් වැඩක් කරගන්න දෙයක් නෑනේ. ඔය ගෙදරටලා ඉන්නවා. ඒක තමයි බං මටත් වෙලා තියෙන්නේ. වැස්සෙන්ද මුකුත් කරගන්න බෑ. ඒ මොකෝ කියන්නේ යන්ද අපේ ගෙවල් පැත්තේ? අන්න වැඩේ යම. පොඩ්ඩක් ඔතනින් ඔය ඉඳගනි. හරි බං හරි එල. ඉතින් බං මොකද වෙන්නේ ඉතින්? මොනෝ වෙන්නද බං? රස්සාවකටත් යන්න තියන්නේ. මේ මකුල් වැස්සෙන්ද. සල්ලි අතේ සතේ නෑ. ඒක තමයි බං මේ බැලුවේ. යමන්ද පොඩ්ඩක් කඩේට. දැන් වැස්සත් පෑවුවනේ. ඒ මොකටද කඩේ යන්නේ? බං මේ තේකොළ පැකට්ටයක් ගේන්න බං. යමන්කෝ. මේ ඒක නෙමෙයි බං. මේ අපි දෙන්න එකතු වෙලා බිස්නස් එකක් පටන් ගමුද? ඒක තමයි බං මාත් කල්පනා කර හිටියේ. ඉතින් මොනවද කරන්නේ බිස්නස්? මේ ඒක නෙමෙයි බං. අපේ පොඩි ඉඩමක් තියෙනවා. ඒකේ මේ පොඩ්ඩක් කැඩේ වෙලා තියෙන්නේ. ඒක අස් කරලා ගත්තනම් මොනවා හරි හිටවන්න පුළුවන්. අන්න වැඩේ මොකෝ කියන්නේ? අපි හිටම පටන් ගමු දේ වැඩේ. මම නම් කැමති එකෙන්න. උඹ කැමති නම් ඉතින් මාත් කැමති. අපි එහෙනම් හෙට පටන් ගමුකෝ. උදළු අරෝමේව තියනවද ඔයගොල්ලෝ ඊයේ? ඉතින් උදළු අරෝමේව නම් අපිට ප්‍රශ්නයක් නැහැ. මේ අපි එහෙනම් හෙට උදේම පටන් ගමුකෝ. මල්ලි මොනවද වන්නේ? ආයේ මට තේකොළ පැකට්ටයක් දෙන්න ගෑම් 50. පොඩ්ඩයි ඉන්න මලේ. බං මේ දැන් අපි මොනවද හිතවන්නේ? හිතමු බං මිරිස් බටු එහෙම මේව කරමු. මොකද දැන් මිරිස් එහෙම දැන් ගණන්. මිරිස් මං හිතන්නේ කිලෝ එකක් රුපියල් 1000ක් විතර ඇති. සිලාවටම එහෙනම් අපි ඒවා මේව කරමු. පුළුවන් වුණොත් තව ඒවා හිතවමු. ඒක තමයි. මල්ලි ගන්නේ කො දෙන්නකෝ අයියේ. කීයදයි ගාන? ගාන මල්ලි 50යි. අයියේ. අපි අම්බා. අයියෝ මු තාම නිදිද? නැගිටපන් බං. ඇයි බං මේ උදේ පාන්දර? මොන උදේ පාන්දරද බං? දැන් 7:00මාරයි. අපි අර කිව්ව වැඩේට යන්නේ නැද්ද? අප්පට උඩු 7:00ටත් උනාද? හරි සමායන්. මේ මම මුණ හොදන් එන්න ටක් ගාලා. ඵලයන්කෝ. අනේ මන් දන්නේ මොත්. අනේ අම්මා. හරි බං. වැඩේ හරියා. යම කෝ දැන් උද්දලු එහෙම? පොඩ්ඩ ඉඳන්. ඇති මේ උද්දලු මං අරන් එන්න. කොහොමද? අර තියෙන්නේ අතන. හම්බුණා. දැන්වත් යමන් එහෙනම්. මෙතන නම් තමයි පොට් එක. පොඩ්ඩක් ඉතින් අස් කළා මේව කොල්ල දැම්මාම හරි. ඔය කුණු ටික එහෙම අයින් කළා මේව කොල්ල දැම්මාම හරි. ඊළඟ මේ දැම්ම පටන් ගත්තා නම් හරි මේව කරන්න. අම්බෝ මාර මහන්සි බං. ඒක තමයි බං. එහෙනම් අපි අර එහා ටිකත් මේ හිමිට සුද්ධ කළා දාමු. මේ බං ඔබ මේ ඔය දෙවෙනි පාත්තිය මේව කරලා මේ තුන්වෙනි පාත්තිය පොඩ්ඩක් බලන්න. ඒක ඔක්කොම හරිද කියලා. හරි බං හරි. මම බලන්නම්කෝ. ඔව් බං මට අර එහා පාත්ති ටික බලා ගන්න තියෙනවානේ. ඒ ටික තාම ඇල්ලුවෙවත් නෑ. ඒ ටික හිටවලා එන්නම්ම.
ඔබ එතකම් මේ ටික බලාගනින්කෝ. හරි බං එල. මේ උඹට පුළුවන් ද පොඩ්ඩක් මේ මෙතන තියෙන එක පොඩ්ඩක් බලන්න. මං එහා පැත්තකට යන්න. අවුලන්නේ. මේ නැත්තම් බං මේ තුනම මේ ඉවර කරලා අපි දෙන්නම යන් එහා පැත්තට. එහෙම හොඳයි නේ බං. ඔව් බං එහෙම හොඳයි. එතකොට එකක් ඉවර කරලා දාන්න පුළුවන්. එහෙම හොඳයි බං. මේ වැඩි අපි හොඳට කරලා මේ අපිට ගොඩ යන්න පුළුවන් ඈ. ඒ ඉන්න අපි උනන්දු වෙලා කරමු. මේ බලහංකෝ හිඟන්න දෙන්න. මොකෝ කියන්නේ මේ දෙමුට මේ ආතල් එක ඈ මොකෝ කියන්නේ ඉන්න වැඩේ ඈ උට ආතල්ලයක් දෙන්න ඕනේ හිඟන්න ටික කාලා කන්නි ඒයි අඩෝ හිඟන්න ටික හිඟන්න අනේ අයියේ මේ ඕගොල්ලෝ නිකන් පස්සේ දාගන්න නැතු යනවා යන්න. අපේ පාඩුවේ අපි ඉන්නවනේ. ඕගොල්ලෝ පාඩුවේ ඕගොල්ලෝ ඉන්න. ගෙට ඕක බලන්නකෝ ඒයි උඹ දන්නවද අපි කවුද කියලා අනේ අයියේ මේ ඕගොල්ලෝ කරුණාකරලා යන්නකෝ. මං දන්නවා ඕගොල්ලෝ හැටි. අනේ කරුණාකරලා මෙතනින් යන්න. අපිට අපේ පාඩුවේ වැඩක් කරන්න ගන්න දීලා. මොකක්ද යකොත් ඔය කියන්නේ ඈ මේ රාජු මොකද කියන්නේ මුට ගහමුද ගහමු උගේ කට බහිනත් එක දෙන්න ඕනේ කන පැලෙන දෙක අයියේ මේ නිකන් මේ වලි දාගන්නම් එන්න එපා. කරුණා කරලා යන්න යන්න. මේ රාජු අල්ලගෙන මුට ගහපන් ඒ බං කොමරි මුට අල්ලගෙන ගහපන්. අයියෝ. අඩෝ තෝ කවුද යකෝ මගේ යාළුවට ගහන්නේ? උඹත් එනවද මම වරින් අම්බෝ අයි රාජු මූ ගැහුව නෙමෙයිනේ අම්බෝ මූ වන්නන් යකෙද්ද මන් දන්නේ ඒ උඹ හරි ගහපන් එනවා මෙතන මගේ යාළුවට ගහන්න. උඹත් එනවද? උඹත් හරි. අම්බෝ මූනන් ගැහුව නෙමෙයිනේ බං අම්මා ගැහුවා අම්බෝ දැන් ඔය පළවෙන් යන්න. මෙතන අපේ වැඩක් කරගන්න දෙන්නෙත් නෑ. අනේ නෑ මල්ලි අනේ නෑ මම නම් ආයෙන්නේ අම්බෝ මන් නම් යනෝ අම්බෝ අම්මට හොඩු පුල්. උඹට හොඳටම තුවාල වෙලානේ බං. ටක් ගාලා අපි ගෙනියමු ඉස්පිරිතාලෙට. ඕනේ නෑ බං මේක අඩු වෙලා යයි. මේ උඹේ වැඩේ කරාංකෝ. මම මෙතනටලා ඉන්නම් පොඩ්ඩක් වෙලා. එතකොට අඩු වෙයි. එහෙම අඩු වෙන්නේ නෑ බං. ටක් ගාලා මේ බලහන් අර ඔරුවත් චුට්ටක් තුවාල වෙලානේ. බෑ මෙතනට වෙලා ඉන්න බෑ. මේ මං ඔය ඉස්පිරිතාලෙ ගෙනියන්න. එනම් ගමන්නේ. මං කෝ ඩොක්ටර් මගේ දැන් යාළුවට නම් ඉතින් අවුලක් නෑ දැන් නම් මේ හැබැයි පොඩ්ඩක් ඉතින් මෙයාව මහන්සි කරවන්නම් හොඳ නෑ අද නම් ටිකට් කපන්න පුළුවන් වෙයි ඩොක්ටර් මේ ඩොක්ටර් මට මෙයාත් එක්ක පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? පුළුවන් කතා කරන්න පුළුවන් මම යන්නම් කොහෙද ඩොක්ටර් අඩෝ ගොඩක් ස්තුතියි බං මේ කරන වැඩවලට. එහෙම කියන්න එපා බං. ඉතින් අපි කොහොමද යාළුවනේ. එහෙම තමයි යාළුවෝ වුණාම. මේක නෙමෙයි බං මේ අර මේ අපි හිටවපුව එහෙම කොහොමද දන්නේ නේ? ඒ උඹ බැලුවද? ඒව නම් හැදීගෙන එනවා බං. උඹ මේ මොකක් කරන්න යන්නේ බං. උඹට මහන්සි වෙන්නත් එපා කිව්වනේ. අනේ බං මගේ වැඩ නිසා නම් උඹලා වැඩත් පාඩු වෙනවා බං. ඒව උලක් නෑ බං. වැඩ පාඩු වුණාට ඔක්කොම කලින් අපි හොඳින් ඉන්න බෑ. අඩෝ මං ආයෙත් කියනවා ගොඩක් ස්තුතියි බං මේ කරන වැඩවලට. ඒක උලක් නෑ. ඔබ පොඩ්ඩක් දැන් නිදාගන්නකෝ. දැන් අමාරුව තියෙන උඹට. හෙලෝ කියන්න. මේ මහත්තයල්ලෙන් අර එළවලු බිස්නස් කරන්නේ. ඔව් අපි තමයි. ඇයි? අපිට මේ ඔතන එළවලු වගේක් ඕනේ. අපි තව පොඩ්ඩෙන් එනවා. ඔයගොල්ලෝ ෆෝන් ලෑස්ති කරලා තියන්න. මම ලිස්ට් එක දාන්නම් ඔයගොල්ලෝ ෆෝන් එකට. පුළුවන් මහත්තයා. හරි මම බලන්නම්කෝ. හරි කියන්නම්.
සර් මේ මගේ මේ අර ගෝවා ටිකයි කැරට් ටිකයි දැම්ම නේද? උමලි දාලා තියෙන්නේ. මොනවද අපි දැම්මේ? කැරට් ගෝනි 10යි, ගෝවා ගෝනි 5යි. ගාන වෙනවා 25000ක් දෙන්නකෝ මට. සර් මෙතන රුපියල් 30000ම තියෙනවා සර්. ඉතුරු 5000 තියාගන්නකෝ. කමක් නෑ මල්ලි. ඔයා ඒ සල්ලි තියාගන්නකෝ. අනේ සර් එහෙම කියන්න එපා. ඉතින් අපි හිත සතුටින් දෙන එකනේ. සර් ගන්න. එහෙනම් ඔයා කියන හින්දා මං ගන්න හොඳේ. අපේ ඉතින් අනිත් ෆැක්ටරි වලත් ඒවා ඉතින් දෙන්නේ ওই මහත්තයල තමයි හොඳේ. ඉතින් මහත්තයලා බඩ සුපිරි. එහෙනම් මං යනවා මහත්තයෝ. හරි. මහත්තයෝ මම යනවා. හරි මල්ලි. ඒ බං එහෙනම් අපිත් එහෙනම් ගොඩ ගියා. මට නම් මාර සතුටුයි බං. ඒක තමයි බා. මටත් මාර සතුටුයි අපේ මාන්සිය ගැන. ඒයි මොකද උඹලා අදත් ආවේ? අද ගහ ගන්නද? අනේ මල්ලි අපිට සමා වෙන්නකෝ. අනේ මල්ලි අපේ සතිය නෑ. පුළුවන් නම් අපි ඕගොල්ලෝ බිස්නස් එකට ගන්නකෝ. අතු ගන්න හරි කමන්නේ. අනේ මල්ලි කරනවා ලොකු උදව්වක්. ඔව් අනේ මල්ලි අපිව ගන්නකෝ. අපිට අපේ සතිය නෑ. අනේ මල්ලි. ඉතින් මං කොහොමද උඹලා විශ්වාස කරන්නේ? උඹලා මොනවද හොරෙන් අරන් පැන්නත්? අනේ නෑ මල්ලි. අපි එහෙම හොරකම් කරන්නේ. අපිට දැන් තේරෙනවා මේ ගැන. දැන්වත් තේරුණා නම් හොඳයි. එහෙනම් කමන්නේ. එනවා කොහෙට ඉඳන් වැඩට. ඔන්න මම යාළුවනේ මේ කතාව ඉවරනේ. පේනවනේ යාළුවනේ මේ දෙන්නට උන වැඩේ. තමන් කපු වලේ තමන්ම වෙන්න. ඔන්න එහෙනම් අපේ යාළුවෝ හැමෝම මතක ඇතුව අපේ channel එක subscribe කරලා like එකකුත් දාලා තියන්න. මතක ඇතුව bell icon එකත් click කරන්න. bye bye.